සුබ සැන්දෑවක් සිරු දෙනාටම පුතේ අද අපි සාකච්ඡා කරන්නේ ආදර්ශන ප්‍රශ්නාංක 3 මේ වෙනකොට අපි ෆිසිකල් BSc ප්‍රශ්නපත්‍ර පන්තිය තුල ආදර්ශ ප්‍රශ්න පළවෙනි එක සහ දෙවෙනි එක සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අද ඉඳලා ඔයගොල්ලන්ට අපි අර සාකච්ඡා කරනවා කියලා තීරණය කරගත්ත ආදර්ශ ප්‍රශ්න 50 ඉතිරි ටික අපි රෙකෝඩින් එකක් විදිහට තමයි ලබා දීම සිද්ධ කරන්නේ. මොකද අපිට ෆිසිකල් පන්තිය තුල කාලය ඉදිරි කරගන්න ඕනේ පළාත් ප්‍රශ්න ටික ඒ වගේම තමයි අපි අනුමාන ස්ට්‍රක්චර් ටික ඒ වගේම අනුමාන ප්‍රශ්න පත්‍ර ටික අපිට සාකච්ඡා කිරීම සඳහා පැහැදිලිනේ. හරි. එතකොට මම කව රචනා ප්‍රශ්න පුළුවන් තරම් ලියන්න. මොකද ඒ හතස් අභ්‍යාසය තමයි ඉතාම වැදගත් වෙන්නේ MCQ ටිකට සහ ස්ට්‍රක්චර් ටිකට ප්‍රශ්න වලට ඇබ්බැහි වෙන තරමට. ඒ කියන්නේ අපි රචනා ප්‍රශ්න වලට ඇබ්බැහි වෙන තරමට අපිට ප්‍රතිඵලය විශිෂ්ට කරගන්න පුළුවන්. පැහැදිලිනේ. හරි. එතකොට අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ සහ ඒ වගේම තමයි අනෙකුත් රටවල් වල මේ යුදමය තත්ත්වය නිසා ලොකු බලශක්ති අර්බුදයක් ගොඩනැගිලා තියෙනවා. ඒකට විවිධ විසඳුම් හා යෝජනා විවිධ රටවල් ඉදිරිපත් කරමින් පවතිනවා. ඒතර ලංකාවටත් ඒ හා සමානව මේ බලශක්ති අර්බුදය ගොඩනැගිලා තියෙනවා. ඒකට විසඳුම් හා යෝජනා කෙටි කාලීන වෙන්ම දිගු කාලීන ලෙස අවශ්‍ය වෙනවා. අපි දන්න අපේ විෂය නිර්දේශය තුල පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ගැන සාකච්ඡා කරනවා. ඒ නිසා ඉතා වැදගත්. ඒතර මේ වගේ රචනා ප්‍රශ්නයක් විභාගෙදී අහන්න පුළුවන් මෙවර. ඒ නිසා අපි මේක අපි ආදර්ශ ප්‍රශ්නයක් විදිහට අද අපි සාකච්ඡා කරනවා. එතකොට මේ අහලා තියෙන ප්‍රශ්න විවිධාකාරයෙන් අහන්න පුළුවන්. ඒ කොහොම ඇහුවා ඔයගොල්ලෝ ලියන්න තියෙන පිළිතුර අපි මේ සාකච්ඡා කරන පිළිතුර තමයි. තව ඕන්න ඔයගොල්ලෝ සංශෝධන කරගෙන තමන්ගේ තියෙන දැනුම හැකියාව භාවිතා කරලා මම දෙන පිළිතුරට වඩා වෙනස් ඊට වඩා උසස් පිළිතුරක් ඕගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. එතකොට ප්‍රශ්නේ තමයි රටක බලශක්ති අර්බුදයක් ඇතිවීමේදී අවම කර ගැනීම සඳහා යොදාගත හැකි විසඳුම් හා යෝජනා විස්තර කරන්න. විසඳුම් හා යෝජනා විස්තර කරන්න. එතකොට අපි දන්නවා හැඳින්වීම සඳහා ලකුණු 20ක් දෙනවා. එතකොට විසඳුම් හෝ යෝජනා පහක් නම් කිරීමට 6 වරක් 5 ලකුණු 30යි. විසඳුම් හා යෝජනා පහක් විස්තර කිරීමට 10 වරක් 5 ලකුණු 50යි. මේ විදිහට තමයි ප්‍රශ්නෙට ලකුණු 100 ලැබෙන්නේ. එතකොට මම ඉතින් දන්නවා අපි මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා 5 finger method. නැත්නම් ඇඟිලි පහේ ක්‍රමය. ඒ කියන්නේ ඕනෑම රචනා ප්‍රශ්නයක අපිට නිර්වචනයක් ලියන්න තියෙනවා. හැඳින්වීමක් ලියන්න තියෙනවා ලකුණු 20යි. ඇග්‍රිවල් නම් 10යි. එතකොට විසඳුම් හා යෝජනා අපි පොයින්ට් විදිහට ලියන්න ඕන. එතකොට පොයින්ට් එකකට ලකුණු 5ක් ලබා දෙනවා. සමහර වෙලාවට 6 7 ලබා දෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි මේ ලිව්ව පොයින්ට් එක අපි සත්‍යාපනය කරගන්න ඕනි පිළිගත සහාක්ෂි නැත්නම් විශේෂ කරුණු යොදා ගනිමින්. එතකොට මේ විස්තර කිරීමට එකකට පොයින්ට් එකකට ලකුණු පොයින්ට් එකක් විස්තර කරනවා ලකුණු 10ක් දෙනවා. මේ විදිහට තමයි ලකුණු ටික බෙදිලා යන්නේ. ඒතර ඉතා වැදගත් හැඳින්වීම සමහර රචනා ප්‍රශ්න වල තියෙන විශේෂණ පද සඳහා හැඳින්වීම සිලබස් එකේ තියෙන සමහර ඒවාට නැහැ. එතකොට අපි කෙටි හැඳින්වීමක් කරන්න ඕනේ. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන නිසා මම ඒකයි කියන්නේ රචනා ප්‍රශ්න වලට පුළුවන් තරම් ඇබ්බැහි වෙලා මේ වැඩේ කරගන්න ඕනේ. පැහැදිලිනේ? හරි. පොර විසඳුම් හා යෝජනා පහක් විස්තර කරන්න කියලා කියනවා. පොර හැඳින්වීම ලකුණු 20යි. අපි බලමු මොකද්ද මේ බලශක්ති අර්බුදය කියලා කියන්නේ. බලශක්ති අර්බුදය යනු රටක අවශ්‍ය වන බලශක්ති ප්‍රමාණයට සපයන ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමෙන් ජනතාවගේ සහ කර්මාන්තවල අවශ්‍යතාවයන් සපුරාගත නොහැකි තත්ත්වය. දැන් මේ වෙනකොට අපි දන්නවා සමහර ප්‍රදේශවල විදුලිය කැපීමක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විදුලි බිලේ වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ බලශක්ති අර්බුදයට විවිධ පිළියම් විදිහට රජයක් විසින් ගන්න ක්‍රියාමාර්ග වලට අපිට අනුගත වෙන්න වෙලා තියෙනවා. එතකොට ප්‍රධාන මේ හැඳින්වීම තුල අපිට තියෙන්න ඕන මොකද්ද මේ බලශක්ති අර්බුදය කියන්නේ කියන එක. බලශක්ති අර්බුදය යනු රටක අවශ්‍ය වන බලශක්ති ප්‍රමාණයට. ඒ කියන්නේ පවතින ඉල්ලුමට සපයාගත නොහැකි වීමෙන් ජනතාවගේ සහ කර්මාන්තවල අවශ්‍යතාවයන් සපුරාගත නොහැකි තත්ත්වයට පත් වීම. මේක සරලව කිව්වොත් පුතේ සරලව කිව්වොත් අවශ්‍ය බලශක්තිය ලබාගත නොහැකි තත්ත්වය. අවශ්‍ය බලශක්තිය ලබාගත නොහැකි තත්ත්වය. මෙන්න මේකට විසඳුම් හා යෝජනා ඔයාගෙන් අහනවා. ඒතර අපි හරියට කල්පනාකාරී වෙන්න ඕන. ගැළපෙන විදිහටම එකම කරුණ නැවත නැවත ලියන්නේ නැතුව හරියට අපි පොයින්ට් පහක් වෙලගස්ස ගන්න ඕන. ඊට පස්සේ මේ පොයින්ට් පහ අපි පිළිගත හැකි සාක්ෂි උදාහරණ සපයමින් සත්‍යාපනය කරන්න ඕන. අපි සාමාන්‍ය මේක ලොකෝ විස්තර කිරීමකට යන්නේ නැහැ. උපරිම රූල් 5කින් 6කින් විස්තර කරන්න පුළුවන්. සමහර දක්ෂ ළමයි ඉන්න රූල් 2 3න් මේක හරියටම තක්කෙටම විස්තර කරනවා. මොකද ඊට වැඩිය විස්තර කිරීමකට පොයින්ට් එකකට ගියොත් අපිට විනාඩි 10ක් ඇතුලේ
මේ රචනා ප්‍රශ්න ලියා ගන්න බැරි වෙනවා. අපි මේ මාජින් එකේ ඉඳලා කාලය කළමනාකරණය කරගන්නමින් තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න ඕන. හරි? ඒ අනුව රටක බලශක්තිය අරුබුදය අවම කර ගැනීම සඳහා විසඳුම් හා යෝජනා පහත පරිදි වේ. මේ වාක්‍ය ලිව්වත් එකයි නැතත් එකයි සාමාන්‍ය මම නම් මේවා මෙන්න මේ විදිහ කියලා ලියනවා. හරි ලියන්න පුළුවන් ඕනි පුද්ගලයෙක්. හරි? හරි. පළවෙනි පොයින්ට් එක තමයි පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධන. එතකොට එතෙන්ට අවශ්‍ය ලකුණ හම්බ වෙනවා. දැන් මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කියන එක අපි දැන් සත්‍යාපනය කරන්න ඕන. මොකද්ද මේ කියන එක අපි මේක පොඩක් දිග ඇරලා ලියලා දෙන්න ඕන. අර විස්තර කිරීමට අදාළ ලකුණු 10 ලබා ගැනීම සඳහා. බලන්න මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මේ මම ලියපු උත්තරේ මීට වඩා සාර්ථක පැහැදිලි උත්තරයක් ළමයින්ට ලියන්න පුළුවන් දක්ෂ ළමයි ඉන්නවා. හරිද? මේකම කටපාඩම් කරගන්න එපා. මේක පොඩ පොයින්ට් එක ඔළුවේ තියාගන්න. මේ විස්තර කිරීම පිළිබඳ දල අදහසක් ඔළුවේ තියාගෙන තමන්ගේ වචනෙන් ලියන්න. හරිද? මේවා ඔක්කොම කටපාඩම් කරන්න ගියොත් විභාගයේදී ඔයගොල්ලෝ මේ තියෙන දේවල් අමතක වෙලා ලියා ගන්න බැරි වෙන නිසා පොයින්ට් එක ඔළුවේ තියාගන්න විස්තර කිරීම මේක කියවලා දල අවබෝධයක් කරන් මීටත් වඩා සාර්ථක ලෙස මේ විස්තර කිරීම කරන්න ඕන. හරි? පුනර්ජනනීය බලශක්ති ප්‍රභවය යන ස්වාභාවිකව නැවත නිපදවන අහිතකර පරිසර දූෂණයක් හෝ සීමිත නොවන බලශක්ති පුනාශ්‍රය අපි දන්නවා සුළංග සූර්ය ශක්තිය වගේ දේවල්. මෙවැනි ක්‍රමවේද රට තුළ ප්‍රවර්තනය මගින් බොරතෙල් හා ගල් අඟුරු වැනි පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභව මගින් ඇතිවන බලපෑම අවම කරගත හැකිය. ඒතර මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ගැන අපේ විෂය නිර්දේශය තුළ සාකච්ඡා කරනවා. බලන්න උදාහරණ හැකි සෑම විටම උදාහරණ සපයන්න ඕන රචනා ප්‍රශ්න. හැකි සෑම විටම රූප සටහන් ප්‍රස්ථාර සටහන් ඇඳිය යුතු තැන්වල අඳින්න ඕන. ඒවට ලකුණු හම්බ වෙනවා. හරි? සූර්ය බලශක්තිය, සුළං බලය සහ ජල විදුලිය අපිට උදාහරණ විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක බලශක්ති සුරක්ෂිතව භාවිතා කිරීම. ඒ කියන්නේ බලශක්තිය සුරක්ෂිතව භාවිතා කිරීම. ඒතකොට බලශක්තිය අරුබුදයේ අවම දෙක අපි වැඩිපුර ෆෑන් එකක් දානවා, බල්බ් එකක් දානවා නම් ඒ සඳහා අපි භාවිතා කරන බලශක්තිය වැඩිපුර වැය වෙනවා. ඒක අවම කරගන්න මොනවද අපිට කරන්න පුළුවන්? හරි? බලශක්තිය අරුබුදයේ අවම කිරීමේ ආරමුණෙන් ගැළපෙන ලෙස විදුලි ඉන්ධන සහ අනෙකුත් බලශක්ති සම්පත් භාවිතා කිරීම මෙහිදී සිදු කරනු ලබයි. උදාහරණ විදිහට ගත්තොත් එimhe LED විදුලි පහන් භාවිතය, විදුලි උපකරණ නිවැරදිව නඩත්තු කිරීම, ඊට පස්සේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීම, මේ වගේ දේවල් වලින් අපිට පුළුවන් බලශක්තිය සුරක්ෂිතව භාවිතා කරන්න. තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ සංශෝධන සිදු කිරීම. අපි දන්න විශාල වශයෙන් ඉන්ධන වැය වෙනවා මේ ප්‍රවාහන කටයුතු සඳහා. එතකොට මෙහිදී බලශක්තිය අරුබුදය අඩු කිරීම සඳහා ප්‍රවාහන ශේෂ්ත්‍රයේ පහත සංශෝධන භාවිතා කරන්න පුළුවන්. ඔයාලට මේ යෝජනා කීපයක් දෙන්න පුළුවන්. ඒවා ලොකුට විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ. විදුලි වාහන ප්‍රවර්ධනය. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපිට සූර්ය බල පද්ධතියක් මගින් මේ විදුලි වාහන වලට අවශ්‍ය ඒ ශක්තිය ජනනය කර ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඊට පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම, ඊට ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි වාහන භාවිතා කිරීම, ස්මාර්ට් ට්‍රැෆික් මැනේජ්මන්ට් සිස්ටම් වැනි ක්‍රමවේද අපිට පාවිච්චි කරන්න පුළුවන්. LED සිග්නල්ස්, ට්‍රැෆික් සෙන්සර්ස් වගේ දේවල් පාවිච්චි කරලා අපිට ප්‍රවාහන ශේෂ්ත්‍රයේ සංශෝධන සිදු කරලා ඒ සඳහා වැය වෙන අමතරව වැය වෙන ඉන්ධන ප්‍රභව අපිට සුරක්ෂිත කරගන්න පුළුවන්. ඊට දේශීය බලශක්ති සම්පත් පුළුවන් තරම් අපි බලන්න ඕනේ දේශීය අපිට සපයාගත හැකි බලශක්ති සම්පත් භාවිතා කරන්න. දේශීය බලශක්ති සම්පත් යනු රට තුලම සපයාගත හැකි බලශක්ති මූලාශ්‍රය. උදාහරණ ගත්තොත් එහෙම ජෛව ඉන්ධන භාවිතා කරන්න අපිට පුළුවන්. අපිට ගොවි පොලක් තියෙනවා නැත්නම් අපිට විශාල වශයෙන් අපේ නිවස තුල අපද්‍රව්‍ය ජනනය වෙනවා නම් ඒ ආශ්‍රිතව අපිට පුළුවන් බයෝගෑස් යුනිට් එකක් හරි ගස්සලා ඒ ඉන්ධන අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ විහුම් කටයුතු ඒ වගේ තමයි විදුලිය නිෂ්පාදනය කරන්නත් පුළුවන්. පැහැදිලිනේ? ජෛව ඉන්ධන භාවිතය ගොම කෘෂිකාර්මික අපද්‍රව්‍ය මේ සඳහා අපිට යොදා ගන්න පුළුවන්. කුඩා ජල විදුලි බලාගාර අපිට ඇති කරන්න පුළුවන්. දැන් මහා පරිමාණ ජල විදුලි බලාගාර නැතුව අපිට පුළුවන් ඔය කුඩා ජල මූලාශ්‍ර භාවිතා කරලා ජල විදුලි බලාගාර නිර්මාණය කරන්න. එහෙම ප්‍රොජෙක්ට් එකකුත් ලංකාවේ යනවා. ඊළඟ ගෘහස්ත මට්ටමින් අපිට සූර්ය ශක්තිය භාවිතා කරන්න පුළුවන්. වර්තමානයේ ගොඩක් අපේ මේ PSC සූර්ය බලාගාර බවට පත් වෙමින් තියෙනවා. ඒක ඉස්සරහට හොඳ ප්‍රවණතාවයක් රටේ බල ශක්ති සුරක්ෂිතතාවයට. 5. නිවැරදි බලශක්ති ප්‍රතිපත්ති හා කළමනාකරණ ක්‍රම භාවිතා කිරීම. අපි දන්නවා රටකට ඉතාම වැදගත් ප්‍රතිපත්තියක් තමයි නිවැරදි බලශක්ති ප්‍රතිපත්ති. ඒ වගේ තමයි කළමනාකරණ භාවිතය. ඒ කියන්නේ රාජ්‍ය නැත්නම් ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. මොකද සම්පූර්ණ රටක් අකර්මණ්‍ය වෙන්න පුළුවන් මේ බලශක්ති අරුබුදය නිසා. එතකොට විවිධ රටවල් අපිට බලපෑම් කරන්නේ මේ බලශක්ති අරුබුදය මතින් විවිධ රටවල් වලට ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. රටක් සම්පූර්ණයෙන්ම
මේ අකර්මණ්‍ය කරන්න පුළුවන්. අපි දන්න මේ ඇතිවලා තියෙන යුද්ධෙත් මේ බලශක්තිය අර්බුදයේ එක කොටසක්. පැහැදිලිවම ඉන්ධන ලබා ගැනීම සඳහා. ඒ නිසා රටක ශක්තිමත් මේ බලශක්තිය හා සම්බන්ධ ප්‍රතිපත්ති සහ කළමනාකරණ ක්‍රමවේද තියෙන්න ඕනේ රටේ අනාගත ප්‍රගමණයට. පැහැදිලි? නැත්නම් අනාගත සංවර්ධනය. එතකොට එතෙන්දී ඉතා වැදගත් ලෙස නිවැරදි තීන්දුව ගන්න ඕන. ඒතර ඒකත් අපිට විසඳුම් හා යෝජනාවක් විදිහට ඔයගොල්ලෝ මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් ඉදිරිපත් කරන්න පුළුවන්. බලන්න නිවැරදි තීන්දුව තීරණ ගන්නා රටක බලශක්ති ප්‍රතිපත්තිය හා කළමනාකරණ ක්‍රමවේද මගින් බලශක්ති සැපයීම භාවිතය ආරක්ෂාව වියදම් පාලනය කරන්න පුළුවන්. අපිට ගන්න පුළුවන් විවිධ උදාහරණ විදිහට විවිධ බලශක්ති මූලාශ්‍ර අපිට පාවිච්චි කරන්න පුළුවන් රටේ තියෙන. හරි? ඊට පස්සේ ඉන්ධන ලබා දීම සඳහා කෝටා ක්‍රමය. දැන් මේ වෙනකොට QR ක්‍රමයක් භාවිතා කරලා යම් කළමනාකරණ ක්‍රමයක් පාවිච්චි කරනවා මේ ඉන්ධන භාවිතය යම්කිසි මට්ටමක පාලනයකින් යුක්තව සිද්ධ කිරීම සඳහා. හරි? ඊළඟ නවීන තාක්ෂණයේ භාවිතය හා කාර්යක්ෂම ව්‍යාප්ති ප්‍රවර්ධනය කරන්න පුළුවන්. නිසි වේලාවෙදී නිවැරදි අනපනස් සැකසීම් සහ ක්‍රියාත්මක කළා අපේ රටේ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කරන්න කටයුතු කරන්න පුළුවන්. හයවෙනි පොයින්ට් එක තමයි ජනතාව නිවැරදි ලෙස දැනුවත් කිරීම මේ සම්බන්ධ. එතකොට මේ අපි රටක ඉන්න ජනතාව මේ බලශක්ති සුරක්ෂිතතාවය සඳහා දායක වෙන්න ඕනේ අඩු වැඩි වශයෙන්. ඒ නිසා ජනතාව දැනුවත් කිරීම කරන්න ඕනි රාජ්‍ය ආයතන හෝ රාජ්‍ය නොවන සංවිධාන මගින් සහ මේ බලශක්ති සම්බන්ධයෙන් ක්‍රියා කරන රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන මගින්. බලන්න දැන් මේක අපි මේ පොයින්ට් එක සත්‍යාපනය කරනවා නැත්නම් මේක විස්තර කරලා ලියන්න. ජනතාව දැනුවත් කිරීම යනු බලශක්ති ඉදිරි කිරීම කාර්යක්ෂම භාවිතය සහ අර්බුදයට යොදාගත හැකි පිළියම් පිළිබඳව ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීමයි. මේ සඳහා පහත් දැක්වෙන ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන් අනුගමනය කරන්න පුළුවන්. අධ්‍යාපන වැඩසටහන් මගින් පාසල් මට්ටම විශ්වවිද්‍යාල සහ සමාජ මට්ටම බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ වැඩමුළු සංවිධානය කිරීම. ඊට පස්සේ ජනතා මාධ්‍ය භාවිතයෙන් එක ගෙදර තියෙන එක විදුලි බුබුලක් හෝ නිවා දමන්නේ ඒ තැනට ජනතාවගේ මේ අපේ මානසික මට්ටම හරි ගස්සන්න ඕනේ. ඒ මොනොත් අපිට බලශක්ති සුරක්ෂිතතාවය ඇති කර ගන්න පුළුවන්. නමුත් දිගින් දිගටම රජයක් විසින් මේ தත්ත්වය පවත්වාගෙන යාමත් යෝග්‍ය වෙන්නේ නැහැ. මොකද හැම වෙලේම බලශක්ති අරුබුදයකම රට තියාගෙන ගියොත් රටේ සංවර්ධන බාධා ඇති නිසා කඩිනමින් පිළියම් ගන්න ඕනි පවතින රජයන් විසින් අනාගතයේ ඇතිවන බලශක්ති ව්‍යසන වලින් රට ආරක්ෂා කර ගැනීම සඳහා. එතකම් ජනතාවගේ සහයෝගයත් ලබාගෙන මේක ඉදිරියට ගෙන යන්න ජනතාව මේ බලශක්ති අරුබුදය සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඕනේ. ඉතින් අපිට මාධ්‍ය භාවිතා කරන්න පුළුවන්. මාධ්‍යෙන් අපිට පුළුවන්. ඒ වගේම තමයි සමාජ සහභාගීත්වය. කියන්නේ ජනතාවට බලශක්ති ඉදිරි කිරීමේ ව්‍යාප්ති ඒ කියන්නේ බලශක්ති ඉදිරි කිරීම සම්බන්ධයෙන් ව්‍යාපෘති වැඩසටහන් තියෙනවනේ. ඒවට සාමූහික සහභාගී වීමට දිරිමත් කිරීම. කියන්නේ ජනතාවගේ සහභාගීත්වය ඒ සඳහා ලබා ගැනීම සඳහා ජනතාව දිරිමත් කිරීම අපිට සිද්ධ කරන්න පුළුවන් සමාජ සහභාගීත්වය මගින්. එතකොට මේ වගේ ආදර්ශ ප්‍රශ්නයක් විභාගෙත් මේ පාර අහන්න පුළුවන් නිසා මේ තියෙන්නේ මගේ මට කියන්නේ මම සරලව මේකට හදාගත්ත පිළිතුරක්. එතකොට මේ පොයින්ට්ස් ටික ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ පොයින්ට්ස් විස්තර කිරීම මට වඩා හොඳට ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ශිෂ්‍යයෝ කොහොමත් දක්ෂයි. ඒ කියන්නේ ගුරුවරයා කියලා දෙන දේ පිළිබඳව ගුරුවරයා දෙන දේ නෙවෙයි ඊට වඩා වෙනස් විදිහට මේකට උත්තරේ ලියන්න ශිෂ්‍යයෝ දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද يعني අපි විභාග කියන්නේ දැන් මේ ඇගීමේ නැත්නම් ඇගීම හා තක්සේරු කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වගේ ප්‍රශ්නයකට අපිට ලස්සන පිළිතුරක් තමයි බලාපොරොත්තු වෙන්නේ ශිෂ්‍යයෙක්. ඒ නිසා මේකම කටපාඩම් කරගන්න එපා. හරිද? මේ ප්‍රශ්නේ ඊට කියන්නත් බෑ. හරිද? අපි ඒ කියන්නේ ආදර්ශ කියලා සාකච්ඡා කරා. අනුමානකෝත් අනුමගාන දෙන 50න් 12ම වගේ එන්න ඕන. හරි එහෙම එකක් නෑ. අපි ආදර්ශ ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ. මේවා එන්න පුළුවන් විභාගෙට. ඒ නිසා මේ පොයින්ට්ස් ටික බලා ගන්න. මේ විස්තර කිරීම කටපාඩම් කරන්න යන්න එපා. මේ මම දීලා තියෙන මේ පොයින්ට් එක සත්‍යාපනය කරලා තියෙන විෂය කරුණ ඔළුවේ තියාගෙන තමන්ගේ වචනේ විස්තර කිරීම කරන්න. අර එකම කරුණ නැවත නැවත ලියන්න යන්න එපා. උදාහරණ නිවැරදිව දෙන්න පුළුවන් තැන උදාහරණ දෙන්න. රූප සටහන් අඳින්න පුළුවන් තැන රූප සටහන් අඳින්න. හරි. අපි ඊළඟට 4 වෙනි ආදර්ශ ප්‍රශ්න පත්‍රයෙන් මුණ ගැහෙමු. රෙකෝඩින් එක ගෲප් එකට දාන්න.